අද මම කතා කරන්න යන්නේ 5 එකට අලුත් සහ ඒ කියන්නේ 5 එකේ තාම පළවෙනි ඕඩර් එක ආපු නැති අයට සහ 5 එකේ පළවෙනි ඕඩර් එක හෝ දෙක කම්ප්ලීට් කරලා මාස ගාණක් යනකම් තාම ඕඩර් එකක් ආපු නැති අයට. එතකොට ඒ අය මේ කියන සෙටින් එක අනිවාර්යෙන්ම හදාගන්න ඕනි. එතකොට මම අද කතා කරන්න යන්නේ 5 එකේ quick response setting එක. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපිට 5 එකෙන් දැන් බයර් කෙනෙක් ඕඩර් එක ප්ලේස් කරන්න කලින් අනිවාර්යෙන් අපි එක chat එකක් දානවා. ඒ කියන්නේ අපිට මැසේජ් එකක් දානවා. මොකද දැන් අපේ තොරතුරු දැනගන්න ඕනි අපේ සාම්පල් එයාලා ඉල්ල ගන්නවා. එතකොට ඒවා දෙන්න ඕනි. ඉතින් ඒවට අනිවාර්යෙන් බයර් කෙනෙක් මැසේජ් එකක් දානවා. එතකොට මේ මැසේජ් එක දාන එකම කෙනා අපි නෙමෙයි. ඒ බයර් තව ගොඩක් අයට මැසේජ් දානවා. එතකොට ඒ අයගෙන් සැටිස්ෆයි කෙනාට තමයි එයා ඕඩර් එක අනිවාර්යෙන් දෙන්නේ. ඒකින්ද මේ වීඩියෝ එක ස්කිප් නොකර මුලින්ම මේ ටික හොඳට අහගන්න. එතකොට බයර් අපිට මැසේජ් එකක් දැම්මට පස්සේ අපි මේ බයර්ට රිප්ලයි එක දවසක් ගිහින් රිප්ලයි කරනවා. එහෙම නැත්නම් දවස් දෙකක් ගිහින් රිප්ලයි කරනවා. එහෙම වුණම අපිට ඕඩර් එක හම්බෙයිද? හම්බෙන්නේ නැහනේ. මොකද එයා තව ගොඩක් අයට මැසේජ් දානවා. ඒ අය ඒ වෙලෙම රිප්ලයි කරලා එයාලගේ සාම්පල් යවලා එයාව සැටිස්ෆයි කරගෙන කොහොම හරි ඕඩර් එක ගන්නවා. ඉතින් අපිත් ඒ තැනට එන්න ඕනේ. මොකද මේකේ ගොඩාක් ලක්ෂ ගණන් අය ගිග් දාලා කොහොම හරි ඕඩර් එකක් ගන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් අපිත් ඒ විදියට හැඩ ගැහෙන්න ඕනේ. එතකොට මං කියලා දෙන්නම් කොහොමද බයර් කෙනෙක් මැසේජ් එකක් දාපුවම අපි එයාට ඒ වෙලෙම රිප්ලයි එකක් යන විදියට මේ සෙටින් එක හදාගන්නේ කියලා. quick response setting එක. එතකොට ඒකේ වැදගත්කම තමයි බයර් මැසේජ් එකක් දාපු ගමන් අපි සෙටප් කරපු මැසේජ් එක යාට ඒ වෙලෙම රිප්ලයි එකක් විදිහට යනවා. එතකොට එයාත් සැටිස්ෆයි. මොකද අපි එයා මැසේජ් එකක් දාපු ගමන් අපි අපෙන් රිප්ලයි එක යනවා. එතකොට අපිට තියෙන්නේ එයා මැසේජ් එකක් දාලා ඒ රිප්ලයි එක ගියාට පස්සේ හැකිතාක් ඉක්මනට එයාව කන්ටැක්ට් කරගෙන එයා අවශ්‍ය දේවල් අපෙන් අහයි. ඒ දේවල් වලට රිප්ලයි කරලා අපේ සාම්පල් ඉල්ලයි. ඒ දේවල් යවලා කොහොම හරි මේ ඕඩර් එක ගන්න ඕනේ. එතකොට මගේ ළඟ තියෙනවා මෙතන 5 quick response templates කියලා මෙතන templates 15ක් තියෙනවා. මේ 15 මම ඔයාලට දෙනවා. මේක Google Drive එකට දාලා link එක මම description එකේ දාන්න. ඔයාලට ගන්න පුළුවන්. මෙතන බයර් කෙනෙක් මැසේජ් කරපු තැන ඉඳන් එයාගෙන් ඕඩර් එක ගන්න කොහොමද? එයාගෙන් ඕඩර් එක ප්ලේස් කරන්නේ කොහොමද? ඒ දාන්න ඕනි මැසේජ් මොනවාද? අපි එයාගෙන් ෆීඩ්බැක් එකක් ගන්න කොහොමද? පොසිටිව් ෆීඩ්බැක් එකක් ගන්න කොහොමද? එයා නෙගටිව් ෆීඩ්බැක් එකක් දුන්නොත් අපි මොකද කරන්නේ? ඒ ඔක්කොටම හරියන්න මෙතන ටෙම්ප්ලේට්ස් 15ක් තියෙනවා. එතකොට මේ එයා මෙතන තියෙන එයා ඔෆර් එකක් ඉල්ලුවොත් අපි මොකක්ද යවන්න ඕනේ? ඒ හැම දෙයක්ම A to Z අපි ඕඩර් එක ප්ලේස් කරාම මොකක්ද යවන්න ඕනේ? ඔක්කොම A to Z මෙතන තියෙනවා ටෙම්ප්ලේට්ස් 15ක්. එතකොට ඔයාලට මේ ටෙම්ප්ලේට්ස් 15 යූස් කරලා අපි ඕඩර් එක ප්ලේස් කරන තැනට වෙනකන් ප්ලේස් කරලා එයාගේ පොසිටිව් ෆීඩ්බැක් එකක් ගන්න තැනට යනකන් එයාව හැන්ඩල් කරන්න බයව හැන්ඩල් කරන්න පුළුවන්. එතකොට මම දැන් කියන්නම් කොහොමද බයර් මැසේජ් එකක් දාපුවම අපි අපෙන් මැසේජ් එකක් යන විදිහට මේ සෙටින් එක හදාගන්නේ කියලා. එතකොට ඒකට මුලින්ම 5 එකට යන්න. 5 එකට ගිහින් ඔයාලට මැසේජ් වලට යන්න. මැසේජ් වලට ගියාට පස්සේ දැන් ඔයාලට ගොඩක් වෙලාවට බයර්ලාගේ මැසේජ් ඇවිදින් ඇති. දැන් අලුත් අයට නම් කියන්නේ අලුත් අයට නෙමෙයි පරණ අයටත් එනවා. ගොඩක් එනවා දැන් ගොඩක් ස්පෑම් මැසේජ්. හරිද? ඒගොල්ලන්ගේ කාඩ් ඩීටේල්ස් ෆිල් කරන්න කියනවා. ඔහොම අපේ කාඩ් ඩීටේල්ස් විස්තර ඉල්ලනවා. එතකොට ඒවා නම් කවදාවත් කරන්න එපා. යාලා ලින්ක් එවන ඒවා හරහා යන්න එපා. ඒවා තනිකර ස්පෑම්. ඔයාලට මැසේජ් ඇවිදින් ඇති. ඔයාලා මේ මැසේජ් එක ඕපන් කරගන්න මුලින්ම. ඔයාලා ඕපන් කරගෙන
ඔයාලට මෙතන පේනවා මෙතන icon එකක් user quick response කියලා. ඔයාලා ඒක ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට මෙතන පෙන්නනවා මෙතන messages 4ක් පෙන්නනවා. මෙතන තියෙනවා create a new quick response කියලා. මෙතන තියෙනවා set a auto reply කියලා. එතකොට මෙතන create a new quick response කියලා කියන්නේ ඒ එයාගේ බය වෙන මැසේජ් එකට අදාළ සිටුේෂන් එක අනුව අපි යවන මැසේජ් එක. එතකොට අර මම එතන quick response template 15ක් දුන්නේ. ඔයාලට ඒ 15 මෙතෙන්ට සේව් කරගන්න පුළුවන්. එතකොට set auto reply කියන්නේ බය මුලින්ම මැසේජ් එකක් එවපු ගමන් අපෙන් මෙහෙන් ඔටෝමැටිකලි රිප්ලයි එකක් යන විදිහට හදාගන්න setting එක. එතකොට මම මුලින්ම ඔයාලට කියන්නම් මෙතන මේ quick response එක මුලින්ම සේව් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට දීලා තියෙනවා මම response template 15ක්. මුලින්ම පළවෙනි එක. ඒ කියන්නේ බය මැසේජ් එකක් දාපු ගමන් අපි යවන්න ඕනේ මැසේජ් එක. ඒක මුලින්ම මේ ටයිටල් එක කොපි කරගන්න. මෙතන ගිහින් create a new quick response කියන එකේ plus icon එක ක්ලික් කරන්න. එතකොට මෙතන name of the quick response කියලා අර මුලින්ම ඔයා කොපි කරගත්ත මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ යන්න මෙතෙන්ට මෙතන තියෙනවා ඊට අදාළ මැසේජ් එක. එතකොට hello username කියලා තියෙනවා. මේක edit කරන්න යන්න එපා. මෙතන automatically ඒගොල්ලන්ගේ username එක add වෙනවා. ඊට පස්සේ අදාළ මැසේජ් එක තියෙනවා. මෙතන your name කියලා තියෙනවා. එතකොට ඒකත් අපේ නම ටයිප් කරන්න යන්න ඕනේ නැහැ. ඒකත් automatically අප්ඩේට් වෙනවා. එතකොට මේක කොපි කරගන්න. කොපි කරන් ගිහින් මෙතෙන්ට paste කරන්න. paste කරලා save දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න බය මැසේජ් you කියලා අපි save කරගත්ත එක දැන් save වෙලා තියෙනවා. එතකොට බය කෙනෙක් මැසේජ් එකක් කිව්වට පස්සේ මුලින්ම අපි යවන මැසේජ් එක විදියට මේක ඔයාලට කෙලින්ම ක්ලික් කරලා යවන්න පුළුවන්. ඔයාලට ඒ විදියට මේ 15ම save කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට මෙතන templates 15ක් තියෙනවා. ඔයාලා templates 15 save කරන්න අදාළ situation එක අනුව ඔයාලට ඒක ක්ලික් කරලා ඔයාලට වෙනස්කම් කරගන්න තියෙනවා. වෙනස්කම් කරගන්න ඒක ගැටලුවක් නැහැ. situation එක අනුව අපිට message එක යවන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා set auto reply කියලා. එතකොට මේක තමයි දැන් වැදගත්ම වෙන්නේ. يعني බය message එකක් එවපු ගමන් අපෙන් මෙහෙන් auto reply එකක් යන විදිහට හදාගන්න ඕනේ. එතකොට ඒක මුලින්ම මෙන්න මේ plus icon එක ක්ලික් කරන්න. ඊට මම මේ දාපු එකක් තියෙනවා. ඔයාලට ඒ යවන පළවෙනි මැසේජ් එක විදිහට මෙතන තියෙන පළවෙනි මැසේජ් එක ගන්න පුළුවන්. ඉතින් ඔටෝමැටිකලිම යන විදිහට මෙන්න මේ පළවෙනි මැසේජ් එක ගන්න පුළුවන්. එතකොට මේකට අදාළ මෙන්න මේ මැසේජ් එක කොපි කරන් ගිහින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ මැසේජ් කියන තැන paste කරලා save කරන්න විතරයි. එතකොට මේ මැසේජ් එක බය කෙනෙක් මැසේජ් එකක් එවපු ගමන්ම අපෙන් එවපු සැනින් මේ මැසේජ් එක යාට ඔටෝමැටිකලි රිප්ලයි එකක් විදිහට යනවා. එතකොට එයාත් සැටිස්ෆයි. එයා මැසේජ් එක දාපුවම අපෙන් මෙහෙම මැසේජ් එකක් යන එක ඉතින් එයාට සැටිස්ෆයි මුලින්ම. ඊට පස්සේ හැකිතාක් ඉක්මනට අපි යාව සම්බන්ධ කරගන්න ඕනේ. මැසේජ් එකක් ගාලා පරක්කු කරන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපිට ඕඩර් එකක් ගන්න වෙන්නේ නැහැ. තේරුණාද? ඒ හින්දා අනිවාර්යෙන් මෙතන auto reply enable කියන එක ටික් එක දාලා මෙන්න මේ පළවෙනි මැසේජ් එක auto reply එකක් යන විදිහට මෙතෙන්ට copy කරලා paste කරගන්න. paste කරගෙන save දෙන්න. එතකොට එයාට auto reply එක යනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන quick response template 15 save කරගන්න. save කරගෙන බය වෙන මැසේජ් එකට අදාළව ඔයාලට අනිවාර්යෙන් ඒ වෙන මැසේජ් එකට අදාළ රිප්ලයි එකක් මෙතන තියෙනවා. ඒ අහන්න පුළුවන් ප්‍රශ්න වලට අදාළව තමයි මෙතන මේ ටෙම්ප්ලේට්ස් 15 හදලා තියෙන්නේ. ඒ විදිහට කරලා අපි කොහොම හරි පළවෙනි ඕඩර් එක ගමු. ගොඩක් අයට ගැටලුව තියෙන ගොඩක් වෙලාවට දැන් account හදලා ගොඩක් කල් වෙනවා. ඒකට ඕඩර් ගන්න. ඉතින් මේ settings හදාගන්න. හදාගෙන මම තමයි ඉදිරියට වීඩියෝ දාන්නම් මොනවද කරන්න ඕනි කියලා. ඒ විදිහට මේ වැඩේ කරගමු.
එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එක දාපුවම ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් හැමෝටම සුබ දවසක්.